මම මේ වීඩියෝ සීරීස් එකේ කරන්න හිතුවේ දැනට මාකට් එකේ තියෙන විවිධ ඔප්ටිවයිසර් වල රිවිව් එකක්. ඉතින් අපි ඔප්ටිවයිසර් එකක් ගන්න බලද්දී එක එක ඔප්ටිවයිසර්ස් දැනට මාකට් එකේ තියෙනවා. මම හිතුවා ඒ වගේ තියෙන කිහිපයක් අරගෙන ඒවා රිවිව් එකක් කරන්න කියලා. දැන් මේ වීඩියෝ එකේ මම කරන්නේ අන්බොක්සිං වීඩියෝ එක. ඊට පස්සේ මම මේක යූස් කරන්න හැටි වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඇත්තටම ඉස්සර මට ඔප්ටිවයිසර්ස් කියන එක ගැන ලොකු අයිඩියාවක් තිබුණේ නැහැ. මොකද අපි පටන් ගත්තේ ජෙම් මයිනින් වලින්. මට මතකයි 2015 විතර මම රත්නපුර මාකට් එකට යද්දී ගොඩක් කට්ටිය ටෝච් තියන් ඉන්නවා. කිහිප දෙනෙක් දාන් ඉන්නවා මේ ඔළුවේ බෑන්ඩ් එකක් වගේ. මට එච්චර අයිඩියාවක් තිබුණේ නැහැ ඒ දවස්වල මේ මොකද්ද කියලා. මං අහන්න ගියෙත් නැහැ. පස්සේ තමයි දැනගත්තේ මේක සාමාන්‍යයෙන් අපි ලූප් එකේ කරන දේට සමාන දෙයක් කරන්න. ඒතර අපිට මේක හෙඩ් බෑන්ඩ් එකක් නිසා hands free තියාගෙන අපිට ජෙම්ස් හැන්ඩල් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේක යූස් කරන්නේ ජුවලරි මේකින් වලට. ඒත් අපිට අපේ අවුට්ඩෝර් ජෙම් මාකට් වල ජෙම් ටෙස්ට් කරන්න ඒවයි පොඩ්ඩක් මැග්නිෆයි කරලා බලාගන්න පුළුවන්. මේක මේ ලයිට් එකක් එක්ක එන මැග්නිෆයින් ඔප්ටිවයිසර් එක අපි අරලා බලමු මේක කොහොමද තියෙන්නේ, මොනවද එන ලෙන්සස් කියලා. මේක හැබැයි පිටිපස්සේ ගහලා තිනවා මේකේ 3ක් එනවා කියලා. ඒ වගේ මම හිතන්නේ අර එක්ස්ට්‍රා තව මැග්නිෆයර් එකකුත් එනවා. ඔයාලා දැකලා ඇති සාමාන්‍ය අපේ ඩොනගන් ඔප්ටිවයිසර් එකේ අපිට එක්ස්ට්‍රා ගන්න පුළුවන් ඒ කෑල්ල. මතන එහෙම ඒ විදිහට හදපු එකක් තමයි මේ ඔප්ටිවයිසර් එක. අපි මේක ඕපන් කරලා බලමු. එහෙම තමයි ඒක එන්නේ. මැනුවල් එකක් නම් මොකුත් නෑ. මම මේ පොලිතින් බෑග් එක අයින් කරලා දාන්න. මේකේ වීඩියෝ එකට සද්ද වැඩි. මෙතන බෑන්ඩ් එකක් තියෙනවා. මෙතන කුෂන් එකක් වගේ කුෂන් එකක් තියෙනවා. ඒක නම් කිසිම කුෂන් ගතියක් නෑ. මෙතනින් ඇඩ්ජස්ට් කරන්න තියෙනවා බෑන්ඩ් එක. ඒ වගේම උඩ තියෙනවා ලයිට් එකේ ඔන් ඔෆ් ස්විච් එක. ඒකේ මම හිතන්නේ ඇතුලේ බැටරිස් මට බලන්න බැරිනවා බැටරිස් ඉන්ක්ලූඩඩ්ද නැද්ද කියලා. අපි බලමු ගලවලා. සාමාන්‍ය එලියක් තමයි ඒකේ තියෙන්නේ. ලොකු එලියක් නැහැ. මෙතන බලමු. මෙතන තව ඇඩ්ජස්ට් කරන්න තියෙනවා. ඒකේ මම ලයිට් එකේ ඇන්ගල් එක තමයි ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ එතනින්. ඔයාලට මෙතනින් පේනවා ඇති. මේකේ මේ හෙඩ් බෑන්ඩ් එක අපේ ඇඩ්ජස්ට් කරන එක නම් ටිකක් හරියම ක්වොලිටි නැහැ. ඒක ටිකක් තදයි ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම මෙතන මේකේ තියෙන්නේ මම හිතුවා මේකේ ගලවන්න පුළුවන් කියලා මේ ලෙන්සස්. ඒත් මේකේ තියෙන්නේ මේ ලෙන්ස් එකක් මෙහෙම දාන්න පුළුවන්. එතකොට අපිට 1.5 මැග්නිෆයින් එකක් තමයි එන්නේ. ඊට පස්සේ අපිට ඕනම් මේක යූස් කරන්න පුළුවන්
ඒකත් එක්ක නැත්තම් මේ දෙක යස් කරන්න පුළුවන් නැත්තම් මේ තුනම එකට යස් කරන්න පුළුවන්. ඒ ටික තමයි තියෙන්නේ. ලොකු අවුලක් නෑ, සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ එච්චර කල් මේ වගේ මේ ඇඩ්ජස්ට් කරන්න ඒව එහෙම තියෙයි කියලා. මම ඊළඟ වීඩියෝ එකේ අන්බොක්ස් කරන්න ඉන්නේ අපේ සාමාන්‍ය ඩොනගන් එකේ තියෙන චයිනීස් වර්ෂන් එක. මම හිතන්නේ මේක සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියන් ඩොලර් 30ක් විතර නේ. ඒ කියන්නේ රුපියල් 6000ක් වගේ, 5000ක් 6000ක් අතර සාමාන්‍යයෙන් හොයන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් 20ක් වගේ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4000කට වගේ අපිට ඔන්ලයින් හොයන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් එක. මම ලින්ක්ස් දාන්නම් මේ වීඩියෝස් වල. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක නවත්තුමු.